හායි කොහොමද ඉතින් ඔයාලට? ඔයාටත් එක එක જાති යාළුවෝ ඉන්නව නේද? හැබැයි ඔයාගේ යාළුවන්ගෙනුත් හැමෝම ඔයා ඔය හිතන තරම් නම් හොඳ යාළුවෝ නෙමෙයි. ඉතින් ඔයාගේ යාළුවස්සේ ඉන්න මෙන්න මේ ටොක්සික් යාළුවෝ 7 දෙනාව හදම හොයාගන්න. එහෙනම් වැඩි කතා නැතුව ඒ කවුද කියලා අපි දැන් බලමු. බලන්නකෝ මෙයාලත් ඔයාගේ ගෑන්සියේ ඉන්නවද කියලා. ඔන්න මෙයා තමයි පළවෙනියා. මේ වෙන කවුරුත් නෙමෙයි. මේ ඇවිල්ලා නෙගටිව් පිස්සා. මෙයත් එක්ක ඔයා වචන 10ක් කතා කරොත් 9ක්ම නෙගටිව් තමයි. නෑ බෑ හරක නෑ මේක නෑ ඕක හරියන්නේ හැම දෙයක්ම ගැන කම්ප්ලේන් කර කිසිම තේරුමක් නැති දේවල් ඔහේ කියවනවා. එයාගේ මූඩ් එක හරි නැත්තම් ඔන්න එදාට ඔයාගේ මූඩ් එකත් කනවා. මෙයා එක්ක ඉඳලාවට පස්සේ ඔයාගේ උල්ලුවත් බර වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ නෙගටිව් ভাইබ්‍රේෂන් එකක් දෙන යාළුවෙක් ඉන්නවා නම් එයා එක්ක වැඩි කතාවට නොගිහින්ම ඉන්න තරමට ඔයාට හොඳයි. ඔන්න දෙවනියා තමයි තකට තක ඉරිසියාකාරයා. මෙයා හැම වෙලේම ඔයත් එක්ක තකට තක තරගෙමයි. හැම වෙලේම ඔය දෙන්නම කම්පෙයා කරගන්නවා. මේ දේවල් සමහර විට විහිළුවට වගේ කරත් එයාගේ යටිහිතේ තියෙන දේවල් තමයි එයා ඒ ඇත්තටම කරන්නේ. ඔයාව පාතට දාන තියනවා නම් මෙයාට වෙන මුකුත් ඕනේ නැහැ. ඔයාගේ අචීව්මන්ට් වලදී මෙයාට පොඩි ජෙලස් එකකුත් එනවා. ඔයා දෙයක් කරොත් එයා ඒකට 10ක් කරලා පෙන්වන්න උත්සාහ කරනවා. ඔන්න එහෙනම් තුන්වෙනි එක්කෙනා තමයි වාසි අතට හොයියා. මෙයා ඔයාට කතා කරන්නේ එයාට උදව්වක් ගන්න තීදි විතරයි. නැත්තම් සමහර විට ඔයා උන්නද මලාද කියලාවත් එයා දන්නේ නැහැ. නිතරම වගේ ඔයාලා දාගන්න ප්ලෑන්ස් මෙයා මගදී කැන්සල් කරනවා. මොකද එයාට වාසියක් නැත්තම් එයා පැත්තවත් බලන්නේ නැහැ. ඔන්න බැරි වෙලා හරි ඔයාට එයාගෙන් උදව්වක් ඕනුනොත් මෙයාව අතුරුදහම්ම වෙලා යනවා. ඔන්න එහෙනම් හතරවෙනි එක්කෙනා. හතරවෙනියා තමයි ඩ්‍රාමා ක්වීන්. එහෙම නැත්නම් ඩ්‍රාමා මැග්නට් එක. සමහර යාළුවෝ ඇති යත් එක්ක හිටියත් ඔයාට නඩුවම්ම තමයි. මෙන්න මෙයා අන්න ඒ જાතිය. යන තැන ප්‍රශ්නමයි. මෙයාගේ අදාළ නැති අලගෙඩි වලට ඔයත් කොහෙන් හරි ගෑවෙනවා. සමහර වෙලාවට එයා හිතලම තමයි ඔයාටත් ඒ පරිප්පුව කවන්නේ. ඒ හින්දා ඔන්න පරිස්සමින් අදාළ නැති ඒවා අදාළ කරගන්න යන්නම එපා. ඔන්න පස්වෙනි එක්කෙනා තමයි ඔයාගේ ඒකපාර්ශවික ප්‍රේමී. ඔයා මෙහාට ඔයාගේ ප්‍රශ්නයක් ගැන කිව්වොත් ඕක නෙමෙයි මේක අහපන්කෝ කියලා එයාගේ ප්‍රශ්න 10ක් ගැන විතර කියවනවා. ඔයාගේ හිත හදනව වෙනුවට එයාගේ සෑඩ් ස්ටෝරීස් ටික කියවන එක තමයි මෙයාගේ වැඩේ. හැමදේම එයා ගැන විතරයි. ඔයාගේ කිසි දෙයක් ගැන එයා තැකීමක් කරන්නේ නැහැ. ඔයා එයාගේ යාළුවෙක් වුණාට එයා ඔයාගේ යාළුවෙක් වෙන්න නම් කවදාවත් ඔන්න උත්සාහ කරන්නේ නැහැ. ඔන්න 6 වෙනි එක්කෙනා තමයි ඕපදූප දයාවති. මෙයාගේ වැඩේම අනුන්ගේ ඕපදූප කියවන එක. වැඩකට ඇති කිසිම දෙයක් නම් මෙයාගේ කටින් පිට වෙන්නේ නැහැ. අරයාගේ ඇදෙයි මෙයාගේ ඇදෙයි. ඔයාට ඇහුවත් වැඩක් නැති රටේම තියෙන ඕපදූප ටික කියවනවා. ඔන්න ඒ වගේ තමයි මෙයා ඔයාගේ ඕපදූප ටික හොයාගෙන හැම තැනම කියවන්නේ. කාගේ හරි ඕපදූපයක් දැනගත්තේ නැත්තම් මෙයාට එදාට නිින්ද යන්නේ. ඔන්න එහෙනම් අද දවසේ අන්තිම ටොක්සික් යාළුවා. ඒ තමයි කපටි රජා. මෙයා නම් ඔන්න එක જાතියේ ට්‍රික්ස් පාවිච්චි කරලා ඔයාව කන්ට්‍රෝල් කරනවා. ඉතින් එයාගේ බොරු වලට රැවටිලි වැඩවලට ඔයා නිතරම වගේ අහුවෙනවා. මෙයාගේ කපටිකම් කීපයක් ගැන දැනගන්න ඕන නම් ඔයාගේ තෙරපිස්ට් කපටි මිනිස්සු ඔයාව රවට්ටන විදිහ ගැන කරලා තියෙන වීඩියෝ එක බලන්න. මම ඔන්න ඒකේ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්කෝ. ඉතින් ඔයාගේ සෙට් එකෙත් මේ වගේ කට්ටිය ඉන්නව නේද? සමහර විට මේක බලන ඔයාගෙත් මේ ගති ලක්ෂණ තියෙන්න පුළුවන්. මෙහෙමනම් කරුණා කරලා ඔක නවත්තලා අදින් පස්සෙවත් හොඳ යාළුවෙක් වෙන්න බලන්න. සහ ඔයාට මේ වගේ යාළුවෝ ඉන්නවනම් ඇත්තටම එයාලා ඔයා ආශ්‍රය කරන එක නවත්තලා දාන එකම ඔයාටම කරගන්න පිනක්. මොකද මේ වගේ අය යාළුවෝ වගේ ඉන්න හතුරු විතරයි. ඔයාට ආශ්‍රය කරන තරම් හොඳ කෙනෙක් නැත්තම් ඔයා තනියම ඉන්න එක ඇඟට හොඳයි. මොකද මේක ඔයා තනියම යන්න ඕන ගමනක් නේ. ඔයාගේ මානසික නිදහස තමයි අංක 1. අනික් අයට ඕනවට වඩා හොඳ වෙන්න කලින් ඔයාටම හොඳ වෙලා ඉන්න. මොකද අපේ ජර්නි එකට අපේ වටේ ඉන්න අයත් ලොකු බලපෑමක් කරනවා. ඉතින් පුළුවන් නම් මෙන්න මේ අයව දැක්කත් අහක බලාගෙන යන්න. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. ඔයාගේ තෙරපිස්ට් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාගේ ඔන්න ඔය වගේ යාළුවෝ ඉන්නවනම් එයාලට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නකෝ. එහෙනම් ගිහින් එන්නම්.